ඈ යාළුවනේ ඒක මාර වැඩන්නේ. වීඩියෝ එකේ ඇති ෂුවර් එකටම මේ හජිබබා ජෝ බෝතලේ අරගෙන තනියෙන් බොනවා. අනේ. හායි යාළුවනේ. කොහොමද යාළුවට? අපි යනවා ගෙදර. අපි තාසි බබාගේ ආච්චිලා ගෙදර හිටියේ. සතියක් කිරියනේ හරියට. අපි හරියටම සතියක් විතර හිටියා. අද අපි යනවා ගෙදර. ඉතින් තාසි බබා දැන් අලුත් දුන් අඳන්නේ මේ රස්නේ වැඩි හින්දා වෙරෝන එකේ එක තමයි කොහෙට ගියත් අඳලා යන්නේ. දාඩේ පිළි දාලා හින්දා. තාසි බබා දුකින් ඉන්නේ ආච්චිලා ගෙදරින් මම කියලා දුකුයි. තාසි බබා දුකින් ඉන්නේ මාමා දාලා යනවා කියලා. Hi. 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 Hi යාළුවනේ ඔයාලට කොහමද? මේ මගේ YouTube channel එක මම ලොකුනහම එන්නම් ඈ. දැන් අම්මිට දීලා තියෙන්නේ. ලොකුනහම මම තමයි කරන්නේ. ඔයාලට අපි කාර් එකේම ඉඳගෙන වීඩියෝ දාන එක බෝරින්ද? මේ අපිට තාම කොහේ හරි ගියාට පස්සේ වීඩියෝ කරන්න බෑ ලැජ්ජයි. අපි තාම ආධුනිකයෝ හින්දා අපිට ලැජ්ජයි. කොහෙට හරි ගියාම කතා කරලා වීඩියෝ කරනවා කියලා හිතුවට එහෙම කරන්න බෑ ලැජ්ජයි. ඒ හින්දා ඉතින් අපිට කතා කරන්න පුළුවන් එක මතට කොහෙට එනකොට කාර් එකේදී විතරයි. හස්බන්ඩ් නම් කියන එයා කතා කරන්නේ. මේ හස්බන්ඩ් හස්බන්ඩ් දෙන්නම් කතා කරන්න කියලා. අපිට නම් බත්තම් කියලා දුන්නා. හස්බන්ඩ් බාට වෙන කවන්න ඕනේ. මොනවද කියන්නේ? මේ බලන්න යාළුවනේ අපේ බඩුගොඩ අපි හැමදාම එනකොට එන බඩුගොඩක් අන්නේ දැන් බඩු වැඩි තාසි බබාගේ වළම් පිඟන නියම වෙන සෙට් එකයි තාසි බබාගේ පීරින්චි ආයකයි ඇදුනුයි අපේ ඇදුනුයි තාසි නිදි නිදි කියන්නේ යාළුවනේ තාසි බබාට මෙහෙම අමාරුයි මම යවන ඉතතර ගන්නවා එහෙනම් ඉස්සරහට ලස්සන මොන හරි හමුනොත් අපි ඔයාලට අරන් බබා මේ ඇදුම පිටින් PMS එක අපි ST ගියේ යාළුවනේ. තාසි ST හමුනේ. තාසි දෙන්නට පුළුවන්. ඉතින් මං ගෙදර ගිහින් යනකොට යන්න බෑ කියන්නේ බෑ නිකන් ළඟ ගෙදරකින් දුරට එනකොට මට නිකන් එන දුකයි පාළුවක් දැනෙනවා මං අඩාර එන්නේ. දැන් එච්චරම එහෙම ගානක් නැහැ තාසි බබා ඉන්න හින්දා. දැන් තාසි බබා ඉන්න හින්දා කම්මැලි නෑ. වෙලාව මදිත් වෙලානේ තියෙන්නේ වැඩ කරගන්න. හස්බන්ඩ් මට වැඩට කෙනෙක් කරන් දෙනවා කියලා කිව්වනේ. අපිට කෙනෙක් කරන් දෙන්න. හැබැයි ආගේ පඩි වැඩි කරලා දෙන්න කියලා. මේ බබත් එක්ක වැඩ කරගන්න අමාරුයි. බබා වැඩි ඉවරනකොට කාලේ ඉවරයි. ඔය වැඩ දිනවා. පිස් දැන් ජොබ් එකක් කරනවා ගමන් ඔව් මම ජොබ් එකකුත් කරනවා. හස්බන්ඩ් මට ගොඩක් වෙලාවට මගේ වැඩත් කරලා දෙනවා ඒ උනාට ඉතින්. එයාලා මැසේජ් කරනකොට යාමයා කරනකොට ඉතින් මම ඒවත් බලනවා. එන ටිකක් අමාරු වැඩි. මේ දවස්වල නුවරඑළිය ඉන්න අයට නම් ෂෝක් ඇති නේද? දැන් අපිට තරමට රස නැතුණත් පොඩ්ඩක් හරි රසයක් තියෙනවනේ. සීතල වැඩිත් නෑ. මේ සීතල ඉන්න අපිටත් මාසයක් එකමාරක් විතර නුවරඑළිය ගිහින් ඉන්න තිබ්බනම් මම හස්බන්ඩ් කිව්වා කියලා. අපි දෙන්නම ගෙදර ඉඳන් වැඩ කරන හින්දා අපිට ඕන යන්න පුළුවන්. සල්ලි තමයි ඕනේ. සල්ලි දිනනවා නම් අපිට මාසයක් නෙමෙයි ඕන අවුරුද්දක් විතර ඉඳලා ඉන්න පුළුවන්. ඔයාට යන්න ගන්න බෑ ඉතින්. ඉන්න තැන ඉඳගෙන වැඩ කරලා අවසර කොහරි ගියාගෙන. උදේම පුළුවන්. උදේම පුළුවන්. උදේ 11 මාරට 12ට කලින් කොහරි ගිහින් ඉන්න පුළුවන් අපිට. ඊට පස්සේ හවසට යනවා නම් ඉතින් පැයක් දෙකක රිස්ට් එකක් ඉල්ල ගන්නවා. හැමදාම බෑ. ඔයාලා හිතන්න එපා නේ ෂෝක් රස්සාවක් කියලා. මේ හස්බන්ඩ් නිදා ගන්නකොට 3:00 පාන්දර එහෙම තමයි ඉතින්. ඊපස්සේ අපි චූටි ලාම් එක අපි උදේ 6ට ආගෙන. ඔව්. චූටි ලාම් එක නැගිටිනවා. සමහරවිට 5ට පාමාර නැගිටිනවා. සමහරවිට 6ට 6:00 නැගිටිනවා. පොලේ ගිහින් නැතේ කවුද ඉන්නේ කියන්න බලන්න. අපේ හස්බන්ඩ් කැමතිම නැහැ පොලේ යන්න. මම පොඩි කාලේ දැන් ගිහිල්ලා නැති හින්දා මම බැන්දට පස්සේ එන ආසයි පොලේ යන්න. අපි මාසෙකට දවසක් වගේ යනවා. හැබැයි අපි පොලේ ගිහිල්ලා යාළුවනේ මේ කීසට්ටින් කාලා තමයි ගෙදර ඉන්නේ. මේ දැන් නම් එච්චර ආසාවක් නැහැ පොලේ යන්න මට. අපි
ස්ලව තියෙනවා. හොඳට ඉතිරන්නේ. ගන්න නෑ. අනේ වයි. මේක තියනද? කොහොමද? ටැසි බබාට කෝලි කුට්ටු ගන්නවා. ටැසි බබා ජෝබොන්නේ මෙහෙම තමයි. ටැසි බබා ජෝබොනට කරන්නේ ඒක හපන එක. මම ටැසි බබා ජෝබොන විදිය ආයි. ඔන්නම තමයි ටැසි බබා ජෝබන්නේ හරියනේ. දැන් නම් ටිකක් බොනවා තිබ්බ හැටි රස්නේ. අපි කොච්චර උදෙන් එනවා කියලා හිතාගත්තත් මේ ආඩනකට යාව සේව් කරලා එයාට කුක්කු දීලා ඔක්කොම කරගන්නකොට පරක්කු වෙනවා. මේ අද එච්චරම අවුල නැහැ මට මාර රස්නයක් තියෙනවා. අපි දැන් ගෙදර යනවා. මෙන්න මේ අඩු කන්දක් තියෙනවා. ඒ කන්දම හස්බන්ඩ් උඩට අරන් ඉන්න ඕනේ දැන්. ගෙදර ගියාට පස්සේ ඔයාලට මම එක පෙන්නන්නද? මම පෙන්නන්න. බබා අන්න අපේ හස්බන්ඩ් අරයන්නේ යන්නේ. අපි ගෙදර ආවයන්නේ. අවුවට මම බඩ ටික ඔක්කොම වේවිලා ටැසි බබාගේ තාත්ති ගියා. තව බඩ ටිකක් කරන් ඉන්න අපරාධ මම පෙර ටික. මට ඊට වඩා කරලා තිබ්බා කලින් අනිත්ට ටැසි බබාගේ රෙදි ගණන් වෙන්නේ අනිත්ට තියාගෙන ඉස්සරහ විතරයි දැන් බල තියාගත්තේ. මේ දැන් කොහොමද මට දවස් ගණන් විතර දෙන්නේ නැහැ. සතියට දෙතුන් පාරක් වගේ තමයි දාන්නේ. වෙලාවක් නැහැ නේද? අන්න ටැසි බබාගේ තාත්ති එනවා. ටැසි බබාගේ තාත්ති අමාරුයි ඉන්නේ ටැසි බබාගේ. එයාට අමාරුයි කුලියන් ගන්නකොට. ගේ අමුතුවෙන් මස් කරලා ගන්නවා නේද? ඔය ඉන්නේ ටැසි බබාගේ නාට්ටාමි තාත්ති. ඈ? ඉස්සු නෙමෙයි හැටි. මේ ඉන්නේ ටැසි බබාගේ තාත්ති. වෙනවනේ කොච්චර වැඩ කරනවද කියලා. ලයිට් නැද්ද? ලයිට් ගිහිල්ලාද? ලයිට් දිනවා වෙනවා. ටැසි බබාගේ තාත්තා තාම නෑ. එනවද කොහෙද සද්ද එනවා? හායි ඉතින් මාර මොකද හිතෙන්නේ? හරියට හරියි. ඒලා බබාගේ දුම උඩින් තියන්න එපා. යාළුවනේ අපි ගෙදර ආවා. බඩු ටිකක් ගෙන ආවා. දැන් ටැසි බබාගේ ෆීඩින් චෑනල් විතරයි තියෙන්නේ. හස්බන්ඩ් ගියා එක්ක ගන්න. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවර කරනවා. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි දවස් 30ක් එක දිගට වීඩියෝ දාන්න හිතන් ඉන්නවා. ගෙදර ඉතින් උයනේමයි බබා නාවනේමයි බබාට කවනේමයි කොහේ හරි ගියත් ඒවයි තමයි දාන්න වෙන්නේ. ඔයාලා ඒකට කැමතිද කියලා කියන්න. එහෙනම් අපි තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරමු. බයි හැමෝම පරිස්සමින් ඉන්න. යාළුවනේ ඒක මාර වැඩන්නේ. වීඩියෝ එකේ ඇති ෂුවර් එකටම මේ ටැසි බබා ජෝබෝතලේ අරගෙන තනියෙන් බොනවා. අනේ ඒක වීඩියෝ වෙලා ඇති අනිවාර්යෙන්. මේ මම එහෙම ඒක තිබ්බොත් ඒකත් දාන්නම් ඔයාලට වීඩියෝ එකට. මම බලමු මොකද්ද ටැසි බබා උරන්නේ කියලා.